පූජා උමාශංකර කිව්වහම කවුරුත් දන්නා ආදරණීය චරිතයක්. අපේ ප්‍රේක්ෂකාවන් ගොඩාක් ආදරය කරන ඉතාමත් නිහතමානී චරිතයක් තමයි පූජා කියන්නේ. අද මම ඔබ යාළුවෙන්ට අරගෙන ආවේ පූජා ගැන ලැබුණු තොරතුරු ටිකක්. පූජා ගෞතමී උමාශංකර හැමෝම දන්නා පූජා යනුවෙන් ඉන්දු ශ්‍රී ලංකා සම්භාවයක් ඇති කළ පූජා උපත ලබන්නේ 1981 ජූනි 25 වන දිනයි. පූජා සන්ධ්‍යා නම් ශ්‍රී ලාංකික කාන්තාවකට හා එච්.ආර්. උමාශංකර නම් ඉන්දියන් ව්‍යාපාරිකයෙකුට දාව ඉපදුණු ඇය දෙමළ මෙන් සිංහල තෙලුගු මලයාලම් සිනමාවේ ජනප්‍රිය නිළියක් වනවා. ප්‍රාථමික අධ්‍යාපනය ලංකාව තුළ අවසන් කොට ඉන්පසු ඉන්දියාවට ගොස් අධ්‍යාපනය අවසන් කොට උපාධිය ලබාගන්න තියෙනවා. ඉතින් ඇත්තටම ඇය ඉතාමත් නිහතමානී චරිතයක්. කන්නන් සිංහල දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා හැසිරුවීමේ හැකියාවද පූජා උමාශංකර සතුව තිබෙන බව දැනගන්නට ලැබුණා. ඇය වඩාත් ජනප්‍රියට පත්වන්නේ බාලගේ නාන් කඳවුල් චිත්‍රපටයේ. එහිදී පූජා ඉදිරිපත් කළ දැස් ඇද සිගැන්නියකගේ චරිතයක්. දක්ෂිණ ෆිල්ම් ෆෙයාර් සම්මානය සහ තමිල්නාඩු ප්‍රාන්ත සම්මාන ලැබූ ආදරණීය චරිතයක් වනවා ඇය. ඇය සිංහල සිනමාවේ වඩාත් ජනප්‍රිය වූයේ අංජලිකා සහ ආසයි මං පියාඹන්න, සුවඳ දැනුණා ජීවිතේ සහ කුසපබා යන චිත්‍රපටවල ප්‍රධාන චරිතවලට දායකත්වය වීමෙන් පසුවයි. ඇය ටීවී දෙරණ සිටි ඔෆ් ඩාන්ස් හි විනිශ්චයකාරියක් ලෙස කටයුතු කර තිබෙනවා. මේ වන විට ඇය හොඳම නිළිය සහ ජනප්‍රිය නිළියට සම්මාන රැසක් ලබාගෙනත් හමාරයි. පූජා 2014 දී ශ්‍රී ලංකා නිරූපණ ශිල්පියෙකු වන දීප් ෂම්මුගනාදන් සමගින් විවාහදිවියට එළඹුණා. එදා මතකයේ රැඳෙන චරිත කීපයකින් රසික හදවත් අමන්දයට පත් කර ලැබූ පූජා ඉදිරි අනාගතය සුබම සුබ වාසනාවන්ත අනාගතයක් වෙන්න කියා මගේ මේ පුංචි නාලිකාවෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඇයගේ සුන්දර ඡායාරූප ටිකක් තමයි මම ඔබට අරගෙන ආවේ. එහෙමනම් ඔයාලගේ මේ පුංචි වීඩියෝ එකකින් අදට මම ගිහින් එන්න. නැවත වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ වාසනාවන්ත දවසක් වේවා.